දහවලක් මගේ යාළුවෝ ඔක්කොටම ඔන්න මං ඊයේ පොරොන්දු වුණා අද UPS එක ඔන් කරනවායි කියලා. ඔන්න තියෙනවා E10 93 E20 kV යුනිට් එක. දොර ඇරියා. මේ තියෙන්නේ ඇතුළ බැටරි ෆියුස් දෙක. මෙතන තියෙන්නේ නියුට්‍රල් ස්විච් එක. මේක අවුට්පුට් ස්විච් එක. මේක ඔන් එකේ තියෙන්නේ. මෙතන ඉන්නේ මේන්ටේන් ස්විච් එක. මේ තියෙන්නේ ස්ටැටික් එක ප්‍රොටෙක්ෂන් එකට තියෙන ස්ටැටික් ස්විච් එකට යන ඔක්සිලරි ස්විච් එක. මේ කියන්නේ ගැලුවන් පස්සේ ඔටෝමැටික් ස්ටැටික් එක අල්ලනවා. මේ තියෙන්නේ බයිපාස් ස්විච් එක. ස්ටැටික් බයිපාස් ඉන්පුට් එක. මේ තියෙන්නේ ඉන්පුට් ස්විච් රෙක්ටිෆයි ඉන්පුට් ස්විච් එක. ඊගාවට දැන් යුනිට් එක 3 phase දීලා තියෙන්නේ. මේක මේ බැටරි 32කින් ඔන්න යුනිට් එකක්. මකට දොර වහන්නම්. E10 93E 20 kV එක මේ තියෙන්නේ 4 pole එක ඔන් කරා. ඊළඟට මෙතන තියෙනවා බයිපාස් ස්විච් එක පොඩ්ඩක් තදයි. බයිපාස් ස්විච් එක ඔන් කරා. ඊට පස්සේ ඉන්පුට් ස්විච් එක ඔන් කරා. මෙතන ඉස්සරහින් ඩිස්ප්ලේ එක එනවා. ඩිස්ප්ලේ එක ආවා. මේ ෆෝල්ට් එකක් පෙන්වන්නේ අපි තාම මේකේ බැටරි කනෙක්ට් කරලා නැති හින්දා බැටරි කනෙක්ට් කරන්න ඕනේ. තාම සාමාන්‍යයෙන් අපි මේ වගේ ටයිප් එකකින් යුනිට් වල බැටරි කනෙක්ට් කරන්නේ අන්තිමට. මෙතන එන්න ඕනේ alarm එක status load off alarm battery not connected කියලා. දැන් අපිට පුළුවන් බැටරි fuse දෙක කනෙක්ට් කරන්න. මුලින්ම මම මේක කනෙක්ට් කරා. ඊට පස්සේ මම මේක කනෙක්ට් කරා. දැන් ඊට පස්සේ එතන ෆෝල්ට් එක ක්ලියර් වෙන්න ඕනේ. ෆෝල්ට් එක ක්ලියර් වුණා. බැටරි කනෙක්ට් කර ගමන් දැන් මෙතන අපි මේ තියෙන එක pages වලට යන විදිහ මේ තියෙන cursor key ටික මේක අපි යන්න ඕනේ මේ 4 වෙනි එක. 4 වෙනි එකට ඇවිල්ලා enter button එක press කරාම අහනවා load off එකේ තියෙන දැනට normal mode එකට එන්නද load off එකේ ඉඳන් bypass mode එකට එන්නද කියලා. එතකොට අපි දැන් හදන්න ඉන්වර්ටර් on කරන්නේ. එතකොට අපි load off එකේ ඉඳන් normal කියන එක ගාවට ඇවිල්ලා මේක enter එක press කරාම ඔයගොල්ලන්ට පේන ඇති මේක ස්ටැටික් එක මෙන්න ඇල්ලුවා. ස්ටැටික් බයිපාස් එක ඇල්ලුවා. ඊට ඔයාලට අහිනු රිලේ ටික අල්ලනවා. අන්න ඉන්වර්ටරේ ආවා. ඉන්වර්ටර් දැන් ඔන් වෙලා තියෙන්නේ. දැන් ඔයාලට පේන ඇති මෙතන ඉන්වර්ටරේ හරහා අවුට් එක යනවා. ස්තුතියි එහෙනම් කට්ටියටම. නම් සුබ දවසක්.